මේක තමයි කස්ටියගේ අපි අද නතර වෙන්න යන්නේ මෙහෙ 17 වෙනිදා ඇනිවර්සරි එකට මේස් දෙක ගලවන්නයි යන්නේ Пошел дальше, ты можешь его Ammo. Ini? Hai. Hai. Sinduak ya? Sinduak කියන්න? කපල තියාගෙන. දරි රත් කරලා ක්‍රැන්බෙරි ජෑම් එකක් එක්ක කෑවම දැනෙන රස නම් කියලා වැඩක් නෑ. Breakfast room is downstairs on the right side from 7:30 until 10:30. This is a buffet style. Downstairs on the left we have a playing room with billiard, with a football table, place where you can just spend some time, relax. Everything is free and the boss will be here. එහෙනම් වීඩියෝ එකත් එක්ක ඉන්න අපි පෙන්නන්න සකෝපානේ. අයබෝවන් ඔන්න මම අද මාරම ගැම්මකින් සුපිරිම ගමනක් යන්න තමයි පිටත් වෙන්න හදන්නේ. අපි මුලින්ම යන්නේ වර්සෝ සෙන්ට්‍රම් එකට. ටැක්සියක් දාලා තියෙන්නේ. ඔව් ටැක්සියක් ඔන්න එන ගමන් අපි ඉක්මනට ඇතුළට ගිහිල්ලා සෙන්ට්‍රම් එකට යමු. කිලෝමීටර 14ක් විතර තියෙනවා. අපි යමු. ඉතින් මම මේ වෙලාවේ කියන්න ඕනේ ගොඩක් කලබලෙන් ඉන්නේ මේ වෙලාවේ. මොකද ට්‍රේන් එක පිටත් වෙන්න බොහොම පොඩි වෙලාවක් තියෙන්නේ. ඉතින් ඒ කාලය ඇතුළත මම එතනට යන්න ඕනේ. ඔන්න ඒ වගේම අද මට විශේෂ දවසක්. අපි බලමු මේ විශේෂත්වය මොකක්ද කියලා. ඔව් මම දැන් සෙන්ට්‍රම් එකට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඉතින් අඩම කුඩුම ටිකක් අරගෙන ඉක්මනට යන්න ඕනේ. ඒ වගේම මම කියන්නම් මොකක්ද අද විශේෂත්වය කියලා. රුමේනියාවේ හිටියා මට ලස්සන යාළුවෝ දෙන්නෙක්. ඉතින් ඒ දෙන්න අද ඇවිල්ලා ඉන්නවා වර්සෝ වලට. රුමේනියාවේ ඉන්න දවස් 4ක විතර නිමාඩුවක් ගත කරන්න. ඉතින් ඒ දෙන්නත් එක්ක පොඩි වටයක් දාන්න තමයි මේ පිටත් වෙන්නේ. අපි යමු ඉස්සරහට. ඉස්සෙල්ලා මේ කට්ටියත් හොයාගෙන තාම හම්බුනේ නැහැ. මේ කට්ටියවත් හොයාගෙන අපි බලමු කොහෙටද ඉස්සෙල්ලාම පිටත් වෙන්නේ කියලා. මං මේ අර විපාජ බෝඩ් එක ගාව ඉන්නේ. හරි. ඉතින් මොහොම කතා කරලා ටික වෙලාවක් යනකොට ඔන්න ඈතින් එනවා දැක්ක සගයෝ දෙන්න. එය එන්නේ. සෑහෙන ප්‍රමාදයි ඈ. ඔය එන්නේ. අම්මෝ. ඉතින් Hai. Hai. මේ යන් එන්න. මේක අල්ලගන්න. පොල්ල. මම මට මේක හැරමිටට ගන්න පුළුවන්. යනවා වගේ. නෝදියක් පොඩ්. මේ අත්දිම මොකද පොඩේ ට්‍රේන් එකක් කොහෙද කියලා හොයාගන්න ඕනේ. තව විනාඩි 15යි තියෙන්නේ. 53යි 105 ට්‍රේන් එක. 53යි 105. ඉතින් මේ වෙලාව වෙනකොට අපිට හරියට කතා කරන්නවත් වෙලාවක් තිබ්බේ නැහැ. ඉක්මනට ට්‍රේන් එක හොයාගෙන ට්‍රේන් එකට යන්න තමයි අපේ ප්ලෑන් එක තිබ්බේ. මොකද විනාඩි 15ක් විතර වෙලා තිබ්බේ. සමහරක් වෙලාවට ට්‍රේන් එක මිස් වෙන ඒ පරිප්පුව කලින් කාලා තියෙන හින්දා ඉක්මනටම ට්‍රේන් එක හොයාගන්න තමයි අපි යන්නේ. මේ වතුර බෝතල් දාගන්න ඕනේ අපිට. හරියට මම ගන්න. මේ 15 හෙට දවසේ එතකොට. The delayed change. Please listen to next announcement.
අපි ඇවිල්ලා ඉන්නේ පොඩි ගමනක් යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. හායි මිස්ටර් ලක්ෂාන්. මොකෝ වෙන්නේ? කොහෙද මේ යන්නේ? අපි යනවා සකපානේ. සකපානේ? really? රුමේනියාවේ නේද? රුමේනියාවේ ඉඳන් කොල්ලෙක් ඇවිල්ලා ඉන්නේ සකපානේ යන්න. තව ලස්සන ගෙල්ලෙකුත් ඇවිල්ලා ඉන්නවා. කවුද මේ? විමර්ශනා. කොහමද? ලැජ්ජා හරි අපි යනවා සකෝපනේ අපි ගේන්නම් ඔය කට්ටියට බ්ලොග් එකක් කොහොමද සකෝපනේ විස්තර කියලා ඉස්සරහට හම්බෙමු ජය වේවා. මේ වගේම ඩොකියුමන්ටරි වීඩියෝ එකක් දාන්නම් ඔය කට්ටිය බලන්න අදහසක් ගන්න සකෝපනේ මොන වගේ නගරයක්ද කියලා. සින්දුවක් කියන්න. සින්දුවක් කියන්න. හොඳයිනේ. Kapal dia dulu. ඇත්තටම වෙනම පැත්තකට ආවා වගේ. අද මම ඔයාලව අරගෙන යන්නේ පෝලන්තයේ තියෙන ලස්සනම කඳුකර නගරයට. ඒ තමයි සකෝපානේ. ඔයාලා සොබාදහමට කඳු නගින්න එහෙමත් නැත්නම් හිම ක්‍රීඩාවලට ආදරය කරන කෙනෙක් නම් සකෝපානේ කියන්නේ ඔයාලගේ හීන ලෝකයක් වගේ තැනක්. පෝලන්තයේ දකුණු කෙළවරේ ස්ලෝවාකියා දේශ සීමාව අසල තියෙන මේ නගරයට ආවම ඔයාලට දැනෙන්නේ මුළු ලෝකෙන්ම වෙන්වුණු නිදහස් හැඟීමක්. ඉතින් අපි බලමු මේ කඳුකර පාරාදීසයේ තියෙන විශේෂතා මොනවද කියලා. අපි මුලින්ම යන්නේ සකෝපානේ නගරයේ තියෙන ප්‍රධානම සහ කාර්යබහුලම වීදිය වෙන ක්‍රුපොෆ් කී වීදියට. මේක පදිකයන්ට පමණක් වෙන්වුණු වීදියක්. මෙහි තියෙන ගොඩනැගිලි දිහා බැලුවම ඔයාලට පෙනේවි ඒවා හරිම සුවිශේෂී කියලා. මේකට කියන්නේ සකෝපානේ ස්ටයිල් කියලා. ලීයෙන් හදපු උල් වහලවල් තියෙන මේ නිවාස පෝලන්තයේ කඳුකර ජනතාවගේ අනන්‍යතාවය විදහා දක්වනවා. මේ වීදියේ දෙපැත්තේ තියෙන කඩවල් වලින් ඔයාලට ලොම් ඇඳුම්, ලී කැටයම් සහ විවිධ සමරුතිලින මිලදී ගන්න පුළුවන්. සකෝපානේවලදී ඔයාලට හැම තැනම දකින්න ලැබෙන දෙයක් තමයි ඔසිපෙක් කියන විශේෂ චීස් වර්ගය. මේක හදන්නේ එළු කිරි සහ බැටළු කිරි වලින්. මේ චීස් එකේ තියෙන විශේෂ හැඩය සහ දුම්ගසා හදන නිසා ලැබෙන රන්වන් පාට හරිම ආකර්ශනීයයි. මේක ගින්දරේ රත් කරලා ක්‍රැන්බෙරි ජෑම් එකක් එක්ක කෑවම දැනෙන රස නම් කියලා වැඩක් නෑ. පෝලන්තයේ කඳුකර සංස්කෘතියේ රස බලන්න නම් ඔයාලා අනිවාර්යෙන්ම ඔසිපෙක් එකක් රස බලන්නම ඕනේ. දැන් අපි යමු කඳු මුදුනට. සකෝපානේවල ලස්සනම දර්ශනය බලන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. එකක් තමයි ගුබාලූකා කන්ද. මෙතනට ෆුනිකියුල එකකින් කඳුකර දුම්රියකින් ලේසියෙන්ම යන්න පුළුවන්. උඩට ගියාම මුළු නගරයම සහ ටට්‍රා කඳුපන්තියම පෙනෙන්නේ හරිම අපූර්වට. ඔයාලා තවත් උසට යන්න කැමති නම් කස්ප්‍රෝවීවියක් වලට කේබල් කා එකකින් යන්න පුළුවන්. මේක මීටර් 1987ක් උසයි. එතනට ගියාම ඔයාලා ඉන්නේ වලාකුළු වලටත් උඩින් වගේ දැනේවි. ටෙට්‍රා ජාතික උද්‍යානය ඇතුළේ තියෙන ලස්සනම තැන තමයි මෝස්කී ඔකෝ වැව. මේකට කියන්නේ Eye of the Sea කියලා. කඳු මැද තියෙන මේ නිල් පාට විල බලන්න කිලෝමීටර් 9ක විතර පයින් ගමනක් යන්න ඕනේ. හැබැයි ඒ ගමන අවසානයේ ඔයාලට දකින්න ලැබෙන දර්ශනය ඒ මහන්සියට උපරිම වටිනාකමක් දෙනවා. ග්‍රීෂ්ම කාලයට මේක නිල් පාටින් බැබලෙනවා. ශීත කාලයට සම්පූර්ණයෙන්ම හිමෙන් වැහිලා සුදු පාට පළසක් වගේ පේනවා. සකෝපානේවල මිනිස්සු රියම උණුසුම් සත්කාරයක් දෙන පිරිසක්. ඔවුන්ගේ සංගීතය, ඇඳුම් පැළඳුම් සහ නැටුම් පෝලන්තයේ අනිත් පැතිවලට වඩා ගොඩක් වෙනස්. මෙහි තියෙන කාච්මා කියලා හඳුන්වන සාම්ප්‍රදායික අවන්හලකට ගිහින් ගිනි උදුනක් අයිනේ වාඩි වෙලා ඔවුන්ගේ ජන සංගීතයට සවන් දෙන ගමන් කඳුකර කෑම වේලක් රස බලන එක හරිම සුන්දර අත්දැකීමක්. විශේෂයෙන්ම ක්වාෂ්නිකා කියන විශේෂ සුප් එක රස බලන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ,
සකෝපානය කියන්නේ ජීවිතේ එක පාරක් හරි අනිවාර්යෙන්ම යා යුතු තැනක්. පෝලන්තේ තියෙන ස්වභාවික සුන්දරත්වය උපරිමයෙන්ම විඳින්න පුළුවන් හොඳම තැන තමයි මේක. අද වීඩියෝ එකෙන් සකෝපානය ගැන ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් ඔන්න අපි අද වෙලාව හවස 5:00 විතර අපි ආව සකෝපානේ නගරයට. ඇවිල්ලා අපේ රූම් එකට ගිහිල්ලා අපේ කට්ටිය ඉන්නවා. say hi hi. ඉතින් අපි කට්ටියත් එක්ක පොඩි වොක් එකක් දානවා පාරේ. ඔව් යමු ඉස්සරහට. බලමු මොනවද සකෝපානේ වල තියෙන විශේෂ දේවල් කියලා නේද? එහෙනම් වීඩියෝ එකත් එක්ක ඉන්න අපි පෙන්නන්නම් සකෝපානේ. Breakfast room is downstairs on the right side from 7:30 until 10:30. This is buffet style. Downstairs on the left we have a playing room with billiard, with football table, place where you can just spend some time, relax. Everything is free and of course will be sessions. And it's open from 8 at morning until 10. Wi-Fi password you can give me. Have a nice day. Thank you very much. Have a nice day. Bye. මේක තමයි කස්ටියගේ අපි අද නතර වෙන්න යන්නේ මෙහෙ. 17 වෙනිදා ඇනිවර්සරි එකට. මේස් දෙක ගලවන්නයි යන්නේ. යන්න තියෙනවා අපිට ඔය. ඒව යන්න පුළුවන් අපිට. ඔයාලට මොකද හිතෙන්නේ? සතුටුයි මට හරියට. ගොඩාක් ලස්සනයි. ලොකු වෙනසක් තියෙන රුමේනියාවට වැඩිය. ඔයා දැකපු නගර අතරින් ලස්සනම නගරේ මොකද්ද? දැන් මේ වෙලාව ගැටේ හිටියා. 6:10. නම මතක නැහැ. සකුපනේ. සකෝපානේ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ දැන් ඇවිල්ලා අපි බොහොම පැය කිහිපයයි. ඒ ටිකට මනසට සතුටක් දැනෙනවද? රිලැක්ස් එකක් තියනවද? කියන්නේ මේ දක්න දේවල් වලින් හරිම නැචරල්. ලී වලින් ඔක්කොම හදලා තියෙන දේවල් ඉන්න හරිම ලස්සනයි. ඉතින් මේ හරි අමුතුයි නේද? හරි අමුතුව වයිබ් හරි රිලැක්ස් වයිබ් එකක් ඒක. ඒක නිකන් අපි නිකන් එන පරණ කාලෙකටයි ගිහින් මේ රුමේනියාවේ අපි ඉන්න සිටි එකත් එක්ක ඒකේ එහෙ තියෙන වයිබ් එකත් එක්ක බලද්දි මෙහෙ ලොකු කරටක් තියෙනවා. අනෝ රෙස්ටෝරන්ට් එකක් වුණා සම්පූර්ණයෙන්ම ලී වලින්. ලී වලින් හදලා තියෙන්නේ. ඒක මාර විදියට මේන්ටේන් ගන්න මුළු නගරෙම මේ විදිහෙන් නේද? අපි දැක්කේ ඔක්කොම. තියෙන හැමදේම රෙස්ටෝරන්ට් පවා ආරයි ලස්සනයි. හැමදේම ග්‍රෝසරි අම්මා මේ පැත්ත. ඒකටම ගැලපෙන බලන්න අක්ෂරාරත් එහෙම තියෙන විදිය නේද? ඔව් මේ ඇත්තටම මේ මම හිතන්නේ පරිසරය වුණත් හරි මේ සිසිල් බවක් දැනෙන්නේ මේ මෙහෙ ඇපාර්ට්මන්ට් නෑනේ. ඔව්. හැමදේම ලී වලින් හදලා තියෙන්නේ. දැන් අපේ ඇපාර්ට්මන්ට් එක උනත් බලන්න නේද? ඔව් අපි දැන් අපි ඉන්න ඇපාර්ට්මන්ට් එකේ වුණ ගොඩක් රස්නේ. දැන් අපි මෙහෙ එහෙමයි කියලා හිතාගෙන අපි මේ සම ඒකට සුදුසු ඇඳුම් අරන් ආවෙත්. අපිට පොඩ්ඩක් කවුද වගේ ගයිඩ් නේ? එයාට දන්නේ නැද්ද මේක මේ මෙහෙමයි එන්න ඕනේ කියලා? ගයිඩ් කිව්වේ නෑනේ හරියට. සකෝපානේ බස් හෝල්ට් එක. ඔයාලට ලස්සන වෙනසක් පෙන්වන්න තියෙනවා. මොකක් හරි වෙනසක් පේනවද? පොඩ්ඩක් zoom කරලා පෙන්වන්නම්. ගෙදර අනිත් පැත්ත ගහලා තියෙන්නේ. වයිෆ්ට තරහ ගිහින්. වයිෆ්ට තරහ ගිහිල්ලලු. වයිෆ් කෙනෙක් තමයි කියන්නේ. ලස්සනයි නේද?
මොකක්වත් දන්නේ නැහැ. අපි විස්තර ටිකක් බලලා අපි ඔය කට්ටියට කියන්න. කොහෙද මේ හයියෙන් දුව යන්නේ? යනවා පැන්න ගාවට. කවුද පැන්නා? පැන්ඩෙක් ඉන්නවද? අඩේ. Poland panda. Thank you. ඔව් මේ කොරග ගහ ඔහෙ යනවා. කොරග ගහ මේ. තාම ඉදිමිලා තින්නේ මේ. ඉතින් අපි මේ විදිහට නගරයට ඇවිල්ලා රිලැක්ස් එකේ දවස ගත කරා. අපි විශේෂ තැන් වලට කොහෙවත් ගියේ නෑ අද. හෙට ඉඳන් තමයි ඉතින් අපේ වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ, විශේෂ දේවල් කරන්න. ඉතින් මෙහෙම අපේ දවස ගත කරලා අපි කොටේජ් එකට ගියා. ඉතින් හෙට ඉඳන් අපේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපි මොකද කරන්නේ, සකෝපානේ තියෙන සුන්දරත්වය කොහොමද කියලා. එහෙනම් ආදරෙන් මතක් කරන channel එකත් subscribe කරන්න කියලා. හැමෝටම ජය වේවා. හම්බෙමු ඊළඟ වීඩියෝ එකකින්.